සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම. අද අපි හදාගන්නේ තල. සීනි මේකට මේවා කරගන්නේ කලවම් කරගන්නේ පැණි නෙමේ. සීනි උණු කරලා මේ තියෙන්නේ බැදගත්තු තල. මේ බදින්න ඉස්සෙල්ලා තියෙන්නේ මේ සුදු පාටට තියෙන්නේ මම රන්වන් පැහැයට බැදගත්තා. මම ඔයාලට පෙන්නන්න නිසායි ඒ විදියට මේවා කරගත්තේ. මේ බැද්දට පස්සේ චුට්ටක් මේවා කරලා බලන්න. මෙතන තියෙනවා සීනි ග්‍රෑම් 250ක්. ඔයාලගේ තලවල ප්‍රමාණය අනුව ඒක අඩු වැඩි කරගන්න සීනි කොහොමද කරගන්නේ කියලා. මේ තියෙන්නේ සීනි මං පත්පැණි කරගත්තා, උණු කරගත්තා. ඊට පස්සේ මේක විනාඩි 20ක් විතර යද්දි තමයි මේ විදියට සීනි උණු කරපුවම ඉන්නේ පැණි ගතියට. ඊට පස්සේ බැදගත්තු තල ටික මේ විදියට කලවම් කරන්න. අපිට අවශ්‍ය ප්‍රමාණය ඉස්සෙල්ලා ඔයාලා හිතා ගන්න කොච්චරද ඕනේ කියලා. මම මේ සීනි ග්‍රෑම් 250කින් තමයි මේ හදන්නේ. තල අඬු කෝප්ප එකමාරක් වගේ මේ තියෙන්නේ. මේක මේ විදියට කලවම් කර කර බලන්න එක කැටයකට වෙනකන් ගල් වෙන්න දෙන්න එපා. එක කැටයකට වෙන්න මේ විදියට කලවම් කරගන්න. කලවම් කරගන්න හොඳට කලවම් කරගන්න කැටයට එනකන් සේරමටම මේ පැණි එක ගෑවෙන්න මුළු තල සේරටම පැණි එක ගෑවෙන්න කලවම් කරන්න මේ විදියටම. ඊට පස්සේ අපිට ඕන කරනවා බටර් ස්වල්පයක්. ඔයාලා කැමති මාගරින් මොන හරිම බටර් ස්වල්පයක් තෙල් දාන්න එපා මේකට. අපිට ලේසි එතකොට කෑලි කපා ගන්න. මේ දාන්නේ බටර් ස්වල්පය. මේ තියෙන්නේ තේ හැඳි දෙකක් විතර ප්‍රමාණයක් තමයි මම දාගත්තේ. මේක දාලා ඉවරලා මේක ඉක්මනින් උණු වෙනවා. ඉක්මනට ඒකත් කලවම් කරගෙන අපි ලෑල්ලක් වේලාසන සකස් කරලා තියාගන්න ඕන. ලෑල්ලකද ඔයාලා තීරණය කරන්න. මම මේ බටර් ගහලා වේලාසන තියාගත්තා තැටියකට. මේ තැටියට මේ සේරම කලවම් කරලා ඉවරලා ඔයාලා තුනී කරගන්න කෑලි කපා ගන්න. හරි නැත්නම් බෝලා කරනවා නම් චුට්ටක් නිවෙන්න ඇරලා ඒක මේවා කරන්න. මම කෑලි කපා ගන්න. මේ තියෙන්නේ මං තුනී කරගත්තු තල මිශ්‍රණය. මේක දැන් ඔයාලට ගොඩාක් නිවෙන්න අරින්න නැතුව මද රස්නින්ම කෑලි කරගන්න පුළුවන්. නැත්තම් කපා ගන්න පොඩ්ඩක් අමාරුයි. මේ තියෙන්නේ කෑලි කපාගත්තු තල ටික. මේ විදියට හදලා බලන්න හරිම රසයි. මේ විදියේ වීඩියෝ බලන්න ශානියන් රෙසිපි subscribe කරලා මගේ channel එකට like එකක් දාන්න. ජෙස්පීටයි.